good morning යාළුවනේ. අද දැන් අපි ඉන්නේ තුල්ලිරිය පාරේ ඉන්නේ. කොළකැදයක් ගාලා ගම ඉන්නේ. අද අපි යනවා පොඩි ට්‍රිප් එකක්. බයික් දෙකක් යන්නේ. හරින්නේ. හරින්නේ. කකුල එක. උදේ පාන්දර මැනේජර් ඩ්‍රින්ක් එකක් ගහලා වැඩේ පටන් ගන්න යන්නේ. බලමු. අපි එන ඉස්සරහින් දෙච්චමු. එහෙනම් ජය වේවා. දැන් අපි ඉන්නේ මේ ඉබ්බාග මේ අපි උදේට කන්න නැවැත්තට බඩගිනි. ඒ හින්දා අපි දැන් මේ කන්න ජය වේවා. එහෙනම් කන්න යමු. මට බයිනවා යාළුවනේ මම මහද වැඩි. අපේ මම බයික් එක දාගෙන යන්න බෑ කියලා. මම ඉන්නවා මෙතන. මම මේ වන් ට්‍රී හිල් වල ඉන්නවා. මට බයිනවා මේගොල්ලෝ. අම්මා. ඒස් එක සුපිරි. කෙල්ලන්ගේ ඇත්ත පෙනුම ඔන්නෝමයි අපි මේ කැමරා කරන්නට ගන්න දැක්කද? මරිසි මෙයාලා එළියනේ මරිසි. මෙයා තමයි අපි මේ පාරේ ගියා එක නාවේ මැප් එක බැලුවේ මෙයා අපි තැන් දෙක තුනකදීම වැරද්දුවා. වර මොකක්ද ඒකනේ කියන්න දෙන්නේ? මම නෙමෙයි ඒක මැප් එක වැරද්දුවේ. දැන් ඉතින් මැප් එක පිටින් ඒක දානවා. අපි යමු ඉන්න පොඩ්ඩක් රෙඩි වෙන කලින් ඉන්න. ඕන අපි ආවා මේ වන් ට්‍රී හිල් වල ඉන්නේ. දැන් අපි මේ ටිකට් එක ගන්නවා. මෙතන ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ටිකට් අරගෙන තමයි මේ යන්න තියෙන්නේ. අපි ටිකට් එක අරගෙන කීයද ටිකට් එකයි? අපිට දෙන්න 1.4. ඒක
හැබැයි මෙහෙමයි කපල් වලට එන්න සුපිරිය මාරුව කපල් වලට එලා නිදස්සේ ඉඳලා කය ගහලා යන්න තරහකේ විදිහට නැවිලා කන්නේ පාරට එන නඩු කරන්න පුළුවන් ඕනේ කිසිම ප්‍රශ්නයක් නැහැ අන්න කොහොමද ආදල් එක සුපිරි දිනවා ඔබ terus maru නිදහසේ ඉඳලා යන කපල් වලට ෆැමිලි වලට එන්න සුපිරි ආතත් මේ ඉතින් බලයි ලස්සනයි ඔයාලා එන්න අනිවාර්යෙන් ඇත්තටම මේ යාළුවනේ මෙතෙන්ට දවල් නම් එන්න එපා. දැන් වෙලාව 12යි. පට්ට රස්නයක් තියෙන හරි අමාරුයි. රස්නේ වැඩි. මගුල හීතලයි. මේනෝ. යාළුවනේ හැම් ෆයිට් එකක් යන්න හදන්නේ බලමු. මෙයාලා හැමතිස්සෙම මට මහතයි කියනකොට බලමු කොහොමද වයි ශක්තිය කියලා. එන්න. එන්න මේ දෙන්න. එන්න කො. එන්න. හැම් ෆයිට් එක. එන්න. මුන් බය වෙලා යාළුවනේ. බයද මට බයද අපි බය එක්කරිදි කොල්ලයිකම සුපිරි බුලට්ටයා නේ අනිවාර්යෙන් එන්න බලන්න හැබැයි අර කිව්ව ටයිම් එක ගෙන එන්න බව වලෙන් උදේ වරු වෙන්න දවස් වරු වෙන්න අවුව බැස්සම මේ යවුන සුපිරි මේ වීඩියෝ බලන්න පුළුවන් අනිවාර්යෙන් සෙට් වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න සෙන්ගුවත්තේ හම්බෙමු යාළුවනේ අපි දැන් ඉන්නේ සෙම්බුවත්තේ ගාව. මෙතන තියෙනවා ටිකට් කවුන්ටරේ. මේ ටිකට් කවුන්ටරේ. ටිකට් එක 300 වෙන්න කෙනෙක්ට. ටිකට් එක අරන් පාන ගන්නේ. අපි ටිකට් හතර ගත්තා. දැන් අපි ඇතුළත් ඉඳයි සෙම්බුවත්තේ. යාළුවනේ මේ දැන් තමයි අපි සෙන්ගුවත්තට ආවේ. මේ දැන් වෙලාව 1:10 අපිට ගියේ පොඩි වෙලාවක් ඉන්න පැය භාගයක් විනාඩි 40ක තමයි ගියේ අපි අර හිටපු දැනින් යන්න. බලමු මාර ලස්සනයි. මාරම ලස්සනයි පයින් ගස් පේඩියක් බලන්න මාරම වෙනම වයිබ් එකක් එනවා. වෙනම වයිබ් එකක්. දැන් හැදියාට පස්සේ වැල් බලන්න. මාර ප්ලේස් එකක් තියෙන අනිවාර්යෙන්ම ඔයාලත් එන්න බලන්න. අනිවාර්යෙන්ම ඔයාලත් ඇවිල්ලා අනිවාර්යෙන්ම බලන්න. මාරම ගතිති. ගති කිව්වොත් ගතිම තමයි. දැන් 1:20 වෙලාව බඩගිනි මොනවා කරන්නත් කලින් කාලා ඉන්න ඕනේ. ඒක අන් අර හෙන්නක් ගියා අර උඩ තියෙනවනේ අර
නෑ මේක මේ කැම්පින් කරන්න පුළුවන් සීන් එකක් තියෙනවා. අංග කන්ද උඩට නම් ගියයි. මෙහෙන් මේ කැම්පින් කරන්න පුළුවන් සීන් එකක් තියෙනවා මොකක් හරි. කැන්ටින් වලට තමයි යන්නේ. අපි කන්ට කියලයි අදන්ටි අපිට බඩගිනි. ඔව් අපිට අද කෑම ලබා දෙන්නේ only foods ඉතින් only foods අවනාදලා ගෙනාව අපිට පරිප්පුයි සම්බෝලයි පොළොසි. පරිප්පුයි සම්බෝලයි පොළොසි කොහොමද උපන්ජ දරින්න බෑ ඉතින්. එහෙනම් guys අපි ගමු කාලා සිටු. බුම් 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 බුම්. ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලට මේ අතන අතන තියෙනවා ප්ලේස් එක. අතන ඔයාලට හංස බෝඩ් පදින්න පුළුවන්. ඔය තියෙන්නේ හංස බෝඩ් පදින්න පුළුවන්. එතන ටිකට් එක නම් කීයද දන්නේ නැහැ. අපි මොකද එතෙන්ට ගියේ නැහැ. අපි පැත්තට ගියොත් ටිකට් එක බලලා කියන්න. මාරම view එකක් තියෙන ඉතින් ඈ. මේ එන්න අනිවාර්යෙන් මෙන්න ඔයාලා ඇවිල්ලා මේ සුන්දරත්වය විඳලා යන්න. මේ මයින්ඩ් රිලැක්ස් කරගන්න නම් හොඳ වයිබ් එකක්. හොඳ ක්ලයිමේට් එකක්. මේ අපි එහෙනම් බලමු තාම මොනවද ඇතුලේ තියෙන්නේ කියලා බලමු ගිහිල්ලා. හම්බෙමු. මේ ඉස්සරහට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. පස්සේ ලස්සන පරිසරයක් නම් තියෙනවා පේනවා. යා එහෙනම් ගුණබුස ජපුර. මගේ රත්තරයි යාළුවනේ. ඔයාලට මට මොනවද කියන්න තියෙන්නේ? නැරෙන්න දෙන්න. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මන්ද? අනේ මන්ද. කියන්න දෙන්න. මන්නගේ යාළුවෙක් ඔයාලට ඉන්න එක ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? අයි දුක. මොකද්ද හේතුව? හැම දෙයක්ම දුකයි. ඇත්තටම. පයින්නවා. දැන් ෆෝන් එක දිල් බලන්න. ෆෝන් එකත් එක්ක පයින්. අපි වීඩියෝ දාන්න බෑ. ධෝනිට මල් කඩනවා. අයි කවර මොකද කියන්නේ මන්නගේ යාළුවෙක් වරින් ඉන්නේ. ඇත්තටම කියන වචන නැහැ. හරි හොඳයි ඒ තරමට. බේයාකාගේ යාළුවෙක් ඉන්න එක ගැන කියන්න වචන නැහැ. ඇත්තටම වචන නැහැ. සතුට ආදරේ. එහෙනම් අපි මේ ඇත්තටම මේ ලස්සනයි මා ලස්සනයි. එනේ ගප්පිනෝනේ බම්මගේ. ඒ ඇඳමඩ. ඒ සුදුයි. පාසුයි. මොන්නේ ගතින්. ය. ඊළඟ නාම. නෑම කලාවන් නම් මන්නේ හිපිකාසේ. අපි දැක්කා. ගයිස් පට්ටම ලස්සනයි. ඔය කොහෙද යන්නේ? ලැබෙට පයින්න. මන්ද? ඇත්තටම ලස්සනයි මේ ඔයාලා උදේවරු ගාන මේකේ මේ ලස්සන තවත් බලා ගන්න පුළුවන් නේ. මාර්ග මස්සනක් තියෙන්නේ. චුට්ටක් නුඹේ දඟේ කාරයි. මලුවම හරි සිරි යාවයි. මේ ඇත්තට මේ උදේ වෙලාවක නියම් මීදුම වැඩි වෙලාවක ආවනම් මීටර ලස්සන view එකක් වලට බලා ගන්න පුළුවන් ඈ. අපි මේ දැන් හවස් වෙන්නනේ ආවේ. දැනුත් ලස්සනයි මාරම ලස්සනක් තියෙන්නේ. මේ එන රට ටයිම් එකේ ආවම මාරම තව මීටර ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. කිඹුල්ලු ශ්‍රී ලංකාවෙන්වත් තියෙනවා. ඔව් ශ්‍රී ලංකාවෙන්වත් පුළුවන්. ඉතින් ඔයාලා තව දන්නර වගේ හංස බෝට් වලින් පුළුවන්. මාරම ලස්සනයි. පට් සුපිරිම ලස්සනයි. ඇත්තටම සුපිරිය. ඔයාලට යද්දකීම අර කැමරා ඇසට වඩා ඔයාලා ඇවිල්ලාම බලා ගන්න ඕනේ. සීතල ක්ලයිමේට් වලට ආසයිද හැමෝටම මං කියන්නේ සෙම්බුවත් වෙන්න. එilla මේ සුන්දරත්වය නරඹලා පරිස්සමට ගෙවල් වලට යන්න. එන්න තියෙන පාර සවුත්. මොකද ඒ හින්දා පරිස්සමට ගෙවල් වලට යන්න තියෙන්නේ.
අපි තව ටිකක් ඇවිදිනවා. තව බලන්න දැන් නැති ගිහිල්ලා බලනවා. අපි තව මේ භාගයක් දුරවත් ගියේ නෑ. මේ කාලක් වගේ යන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ තරමට සුන්දරයි මේ ටික. යන්නම හිතෙන්නේ නැහැ. එක තැනක නැවතුනම තමයි. හැබැයි කූඩැල්ලන්ට බයයට කියන්නේ කූඩැල්ල නම් ඉන්නවා. ඒ හින්දා කූඩැල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න නම් ඔයාලා පාවිච්චි කරන්න ඕනේ ඩෙටෝල් ස්ප්‍රේ එකක් හරි සැනිටයිසර් ස්ප්‍රේ එකක් හරි මොකක් හරි අනිවාර්යෙන් පාවිච්චි කරන්න. බයයි ඉන්නවා නම් එකක් යූස් කරගෙන ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සැරට කූඩැල්ල වෙල්ලෙන්නේ නැහැ. පරිස්සමෙන් එන්න. පරිස්සමෙන් යන්න. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා තව මොනවද තියෙන කියලා බලමු. කූඩැල්ලන්ට බය මෙවන් පුද්ගලයන් සිටින නෙක්කන්නේ මේ වලකින්නේ. මෙන්න මෙයා වගේ බය. මෙන්න මෙයා වගේ බය ඉන්නව නෙක්කන්න එපා. මම බය අලින්ට විතරයි. කූඩැල්ලක් පිරියයි. මචං මාව වැරදි මාර්ගයට පොළඹන්න එපා ඔයාලා. වැරදි දේවල් වලට මාව පොළඹවන්න එපා. ඒ වුණාට හිත ගියේ මෙයායිනේ ඒ මොකක් හරි ඉන්නේ දිනවනේ නේ අර මම මේ ලව් කරනවා නම් කරන්නේ එක කෙල්ලෙක් විතරයි. ඒ කියන්නේ බොක්කෙම දෙක තුන කරන්නේ. වගකීමින් කියන්නේ. මේක බලලා අපේ අම්මා මේක බලුවට පස්සේ මට බයින්න එපා. අපි මොකුත් කියන්නේ නැහැ මම. මේ අපේ අම්මා මට බයින්න එපා. මොකද අපේ අම්මට කිව්වම මේ නුවර එනවා කියලා තමයි මේ ආවේ. අම්මේ බයින්න එපා. මෙන්න මේක තමයි උකරම වක් කියන්නේ. මේක තමයි උකරම වක් කියන්නේ ඕනේ. මේක තමයි නුවර යන් කියලා මේ කොහෙද මගුලක එක්ක කරන්නේ. ඕක ආරෝප ගණන් විතර ආගේ අරගෙන යනවා. ඇයි? අනිත් පැත්තට යනවා. ඒක නම කරේ කරගෙන දුබයි වලට ගියේ ටක් ගාලා. ඔව් නේ. අර අපි රටවල නේ. මට එච්චර එක්කම අර සල්ජෙට් තමයි. භාෂාව බැන්නේ නේද? භාෂාව දුරුනේ. ඉස්සෙල්ලා මචං ඔව්. ට්‍රාන්ස්ලේට් කරලා කොහොමරි ගලපලා කියනවා මචං. බෑ කියලා. ඔව්. ඒකට ඒක I don't understand English කියන්න පුළුවන්. I don't understand Arabic කියන්න පුළුවන්. ඊට වැඩියෙන් බැරිම විදිහෙන් කියන්න ඕනේ. ගැට ගාලා අනේ අරකට යංගෝ අනේ අරකට එකයි යන්න මාව අනේ අරකට මාව එකයි යන්න යාළුවනේ අදන දිනවා ඒක හරි අසාධාරණ අදන බෝඩ් එක දාගෙන වයස අවුරුදු ආදරේ අල්ලගොන් සදා පමණයි කියලා ඒක එහෙම අසාධාරණයි ඈ සීදරයිද ඒ කොහොමද දාලා අම්මට කිරි මොරුවේ නේ මේක දාන්න ඒ ඔක පොඩ්ඩක් වතුර අරගෙන යන්න දාමු බා. අර හොරගන්නේ නැහැ. පට්ට විතරයි වතුර. ආයේ මාර් ප්‍රෙස්ට් එකක් ආව මොන හොදාද. දැන් ඉතින් අර කියපු වචන ටික කපන්න බෑ. ලැජ්ජ. පෙරපු පාරෙන් පස්සේ. පොයින් කිව්වද? කොයින් තමයි දෙපාරම බලන්න මහසත්තු. මුන්නගේ උන් එක ට්‍රිප් වෙන්න කලින් දෙපාරක් හිටන්න යාළුවනේ. ඇත්ත. දැන් අයිනන්නේ ආවේ. දැන් පාඩුවක් වෙනවා නේද? ඔව්. වහිනවා. දෙවෙන්නේ. ඒ කොහෙන් රොටියක් කාලා මටරම් ප්ලෙන්ටි එක බොන්න ඕනේ මම. අනිවාර්යෙන්. එනකන් රොටි කාලා. වොස්රූම් යනකොට මේ ඇත්තටම නෑ මේ අදන් ලේඩිස් උඩ. යා මචං අපි බලමු මේ සෙම්බුවත්තේ මේ වොස්රූම් තත්ත්වය මොකද කියලා බලමු. ඔයාලට මම මේ බාන එන කට්ටියට හොඳයිද පාවිච්චි කරන්න පුළුවන්ද කොහොමද? යාළුවනේ ඇත්තටම වොස්රූම් පැත්ත ගත්තා නම් වොස්රූම් පැත්ත පොඩ්ඩ අවුල් නැහැ පාවිච්චි කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ ෂේප් පිළි ඇත්තටම හැමදේම හොඳයි. ඒක පොඩ්ඩක් හොඳ වුණා නම් තවත් අරිනවා. හොඳයි බලමු ඉතින්. දැන් අපි අන්තිම අවසාන හරියට ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වා වගේ ඉතින් මේක මරු විදියට මයින්ඩ් රිලැක්ස් එකකට තමයි ඉතින් මේක පාක්කයක් ඉතින්. මේ බලමු ටිකක් ඉස්සරහට ගිහලා බලමු මොකක්ද තත්ත්වය කියලා. මේ ඇවිදගෙන ඉඳි තියෙන උඩකට නගින්න ප්ලේස් එක. මේ රෙස්ටුරන්ට් එක. මේ රෙස්ටුරන්ට් එක කියලා. පහළ රෙස්ටුරන්ට් එකක් තියෙනවා නේද? අන්නතර රෙස්ටුරන්ට් එක. පුතියන් දන්නේ එක
අද නම් වහලා මේ මරු ප්ලේස් එක හැබැයි ලස්සන view එකක් තියෙන්නේ යන්නේ නේද ස්විමින් pool එක boys යාළුවනේ මෙතන ආව විශේෂම දේ තමයි මෙතන නාන්න පුළුවන් ස්විමින් pool එකක් තියෙනවා පොඩි හදලා මේ ස්ටේජ් එක මෙතන තියෙන විස්තර ටික ඔයාලා නාන්න පුළුවන් නම් මෙතන මාරු විදියට තියෙන විදියට දාන්න ඕන මෙතන පොඩි ලල්ලක් දාන්න පුළුවන් මා ලස්සනයි ඉතින් ඔයාලා එන්න මේක කොට මේක තියෙනවා ඉතින් ඒක කරගන්න අපි අහලා බලමු මේ බෝට් සවාරය කියන්නේ කීයද කියන ප්‍රයිස් එක අයියේ කොහොමද ප්‍රයිස් සවාරිය බෝට් තාරා බෝට් අංශය බෝට් යනවා දෙන්නෙකුට 500යි දෙන්නෙකුට 500 පොඩි එකනේ තියලා යනවා අනිත් එක යනවා දෙන්නෙකුට 600යි දෙන්නෙකුට 600 ඒක පොඩි කටේ දාන්න ලොකයි විතර ලොකයි විතර ඔයාලා දැනුණානේ හංස බෝට් පදිනවා නම් එක්කෙනෙකුට දෙන්න එක්කෙනෙක් දෙන්නෙට නෙවෙයි දෙන්නෙකුට 500යි හංස බෝට් පදිනවා නම් දෙන්නෙකුට 500යි තව බෝට් වර්ගයක් තියෙනවා ඒක පදිනවා නම් පැයකට කායකේ පදිනවා නම් දෙන්නෙකුට 600යි ඔයාලට ඇවිල්ලා ඒ ෆීලින් එක ගන්න පුළුවන් ඕන නම් වටිනා ඉදි 500 නම් පාඩු නෑ හැබැයි ඔයාලත් එන්න අනිවාර්යෙන් එතන තියෙනවා ඔයාලා එද්දි අවසාන සෙට් වෙනවා දැන් ස්විමින් pool එක මෙතන තියෙනවා එතන හංස බෝට් දෙනවා ඔයාලට පදින්න පුළුවන් අනිවාර්යෙන් එන්න අපි නම් දැන් මේ එතන හංස බෝට් මොකද අපේ ටයිම් එක මදි ගෙදර යන්න තිබේ ඔයාලට આવත් අනිවාර්යෙන් මේක කරගන්න ඕන නානවා නම් මෙතන චේන්ජින් රූම් තියෙනවා ස්විමින් pool එකේ නානවා කට්ටියට මෙතන තියෙනවා චේන්ජින් රූම් එක ඇඳුම් මාරු කරගන්න පුළුවන් ඔයාලට ඇඳුම් මාරු කරගන්න පොඩි ඩක් තියෙනවා ඊට පස්සේ මේ චේන්ජින් රූම් එක එතකොට මේ තියෙන හංසබෝට් එළිය තමයි තියෙන්නේ මම දෙන්න ඇවිල්ලා බලන්න යාළුවනේ මේ කේබල් පදින කේබල් එක යන්න පුළුවන් මේ සීන් එකක් තියෙනවා ඒ තියෙන්නේ ඔන්න ඔතන ඔන්න උඩින් තමයි ඉන්න තියෙන්නේ දැන්ට තාවකාලිකව නවත්තලා තියෙන්නේ ඒක එක්කෙනෙකුට 300යිලු ඉස්සරහට පටන් ගන්නවා කියලා කිව්වා ඔයාලා යම් කිසි කාලෙක දිද්දි ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් මේ ඇවිල්ලා බලන්න හොඳයි අවුල මල් කලර් මේ මෙහි සී අලුනේ අපි මේ ඇත සම්බතේ වටේ ඇවිදලා ඉවරයි ඇවිල්ලා මේ දැන් අපි ගෙවල් වලට යන්න හදන්නේ සත්තු වගේ කෑ ගන්න නැහැ නැතිනේ ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ දනකට ඇවිල්ලා ඔය වගේ හැසිරෙන්න එපා ඇත්තටම මහා සෞතුයේ විදිහට හැසිරෙන්න කියලා මේ වගේ අර නිෂ්කලංක තැනක් අර ඒ වගේ අපවිත්‍ර කරන්න එපා ඉතින් කෑ ගන්න මොකද මෙතන මිනිස්සු වෙන්නේ මේ නිදහසේ මනස රිලැක්ස් කරගෙන යන්නනේ ඒක කොහොම ඇවිල්ලා හැසිරෙන්න වැරදි ඇත්තටම එහෙනම් බයි ඊළඟ vlog එකෙන් හම්බෙමු එහෙනම් අදට vlogs ඉවරයි එහෙනම් ජය වේවා subscribe කරන්න like කරන්න share කරන්න අමතක කරන්න එපා comment එකකුත් දාගෙන යන්න